අපි දැන් පොලිසිය වලින් බෑලා යනවා මේ හතරෙන් බෑන ලොකු මෝල් එක. අපි එක බෑනේ. අපි කරන්නේ. එතන ඇතුළ තමයි අපි අද යන ඩෙස්ටිනේෂන් එක තමයි ෆයිනල් ඩෙස්ටිනේෂන් එක. අපි යන්නේ ඔළුව මංජන් වෙන තැනක් බලන්න. අපි වෙලා ඉන්නේ Museum of Senses කියන එක බලන්න. ඉතින් බුකරස් සිටි එකේ ඉන්න. මිනිහාවට එන බුකරස් එන ගොඩක් කට්ටියට මග යන තරම් ගොඩක් කට්ටිය දන්නේ නැති තරම්. ඒකකින් බලමු මොකක්ද මේ Museum of Senses කියන්නේ. අද high travelers වලින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඔළුව විකාර වෙලා යන, ඔළුව කරකැවල මඤ්ඤං වෙලා යන Museum of Senses. ඇතුළට යන්න කලින් මේ වගේ මේ ග්ලව්සස් පොලිතින් ග්ලව්සස් තුන දාගන්න. එක්කනේ මේ මේක ඇතුලේ ග්ලාස් තියෙන හොඳේ. හොඳේ. අම්මි ගතින් අල්ලගෙන ඉන්න හොඳේ. උටා එන්න එපා මට දුර එන්න Apa yang bola? Mama itu itu. Ya, kami ya tinggal ya. මේ සම්පූර්ණ මිරර්ස් ගහලා තියෙන උගලට පේනවා. කොයි පැත්තෙන් බැලුවත් දැන් මේ විදිහට අපිට හැමතැනම යන්න පුළුවන් වගේ පේනවා. ඒ වලට අතරම යන්න ග්ලාස් එකක් තියෙන්නේ. මේ හැම මෙතනින් මම ග්ලාස් එකක් තියලා කියලා හිතාගෙන ඇල්ලුවට ග්ලාස් එකක් නැහැ. මේ පොලිතින් ග්ලව්ස් එක මේකයි. අය නම් මින් හරියෙන් එන්නේ ආන්නට පාර දාගන්න බැරි වද. Mama Biarlah le ambil. Dengar Omina kok දැන් අතන ඉන්නවා සාරුණ්‍යයයි අයනුයි. හරිද? මම දැන් අයනුයි සාරුණ්‍යය ගාවට යනවා දැන්. යන්න බෑ. මේ පැත්තට දැන් රිෆ්ලෙක්ට් වෙලා වෙන්නේ. අපි බලපු ගමන් අතන ඉස්සරහා ඉන්නවා වගේ පේනවා. මේ පැත්තට බැලුවහම අතනත් ඉන්නවා. මේ පැත්තට බැලුවහම මෙතනත් ඉන්නවා. කෙලින් ගියාම එතනට යන්න පුළුවන්. හරි? මේ පැත්තට පාරක් තියෙනවා. මේ පැත්තට පාරක් තියෙනවා. මේ පැත්තට පාරක් තියෙනවා. මේ පැත්තට පාරක් තියෙනවා. අහු මේ පැත්තට පාරක් තියෙනවා. මෙතෙන්ට ගියාම මේ පැත්තට එළියට යන්න පුළුවන්. ඒ වුණාට යන්න බෑ. අපි දැන් මේක අතරමං වෙලා ඉන්නේ කොයි පැත්තටද යන්නද කියලා හිතා ගන්න බැරුව. අතනින් එළියට යන්න පුළුවන් කියලා පෙනුනට එළියට යන්න බෑ. මෙතනත් යන්න පුළුවන් නේද? එතන යන්නත් බෑ.
තමයි රැවටෙන්නේ. හරිද? මේ ලයිට් එකත් එක්ක අපේ ඇහැ රැවටෙනවා. අපි හිතන්නේ යා මේ අපි දිහා බලන් ඉන්නවා කියලා. ඊළඟට අපි යමු ඉස්සරහට. අසිත මෙහෙටෙන්න කියලා දෙන්න නටන මොකක්ද දන්නේ නැහැ තියෙන්නේ කර. මෙතන නම් මම ටිකක් දිගයි උසයි වගේ සීන් එකක් තියෙනවා. උඩ kan Ami තමයි ලස්සන පුතේ. කොට Ami කියන්නේ. වත් ලස්සනයි. වත් කොට කොහොම කොටයි? තාත්තත් කොටයිද? මාරු මේක. යාට. මෙතන තියෙනවා තව එකක් මොකද කියලා බලන්න. අයන්ට එක දාලා යන්න හිතෙන්නේ නැහැ. මෙතනක් තියෙනවා තවත් ඔළුව මංජන් වෙලා යන පොඩි සීන් එකක්. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ තියෙන ස්ටැචු එක මේ පැත්තේ මේකේ තියෙන රවුමක් සහ රවුම් කප්පයක් තමයි මෙතන තියෙන්නේ. ඒකට ඔයගොල්ලන්ට පේනවා රිෆ්ලෙක්ටර් එක පිටිපස්සේ තියෙන කොටුයි. රිෆ්ලෙක්ටර් එක කොටුයි. අර මෙතනත් ඒ වගේම එකක් තියෙනවා අපහු. ඕල් පේනවා මේ මැද මේ ඩිසයින්ස් තුන හොඳට බලන්න. හරිද? ඩිසයින්ස් තුන හොඳට පිටිපස්සෙන් රිෆ්ලෙක්ට් වෙලා තියෙන එක ආපහු බලන්න. රිෆ්ලෙක්ට් වෙලා ඉන්නේ සමානලය තුන් දෙනෙක්. අන්න මෙතන තියෙන වෙනමම ඒව තුනක්. හරිද? මෙතන තියෙන එකත් ඒ වගේ. ඔයගොල්ලන්ට මේ ස්ටැචු එක ඔයගොල්ලන්ට පේන රවුම් මේක. මේ ස්ටැචු රවුම් ඒගොල්ලන්ට ඒනට ඔයගොල්ලන්ට පේන පිටිපස්සෙන් තියෙන ස්ටැචු එක. ඒක සම්පූර්ණයෙන් තියෙන කොටු. ඉතින් මේක තමයි මේ රිෆ්ලෙක්ෂන් වල තියෙන ආලෝකයත් එක්ක අපේ ඇහැ රැවටීම තමයි මෙතන සිද්ධ වෙන්නේ. මේක අර ඉන්ස්ට්‍රටෙලා වගේ මේ ෆිල්ම්ස් බලපු කට්ටියට හොඳට තේරෙනවා. මෙතනත් එහෙමයි. මෙතනත් ඔයගොල්ලන්ට පේනවා උඩ ස්ටැචු එකේ තියෙන්නේ මාළුවෙක් කටු නැති. ඒනට යට ස්ටැචු එකේ කටු තියෙන මාළුවෙක් ඔයගොල්ලන්ට පේනවා. මේක ඉතින් ඊළඟට අපි යන්නේ දිව්‍ය ලෝකයක් වගේ තැනකට. මේක ඇතුළට ගිහින් මේ විදිහට දොර වහගන්න ඕන.
එන්නේ මෙතෙන්ට. අග්ගාලේ. ඒක යනකොට අපි මේ පැත්තට කරගෙන යනවා වගේ. ඔව් මේක යනකොට අපි මේ පැත්තට කරගෙන යනවා වගේ යනකොට. ඔන්නවතුනා. අපි දැන් අතරමංගල ඉන්නේ මේක ඇතුලේ පාරවල් වාගන්න බැරිද? කොහොමද බෙල්ලත් කෙරෙන්නේ? The make is any smell and මෙතනක් තියෙන මේ මානසික සීන් එකක්. මේක ඇතුළට අත දැම්මම අපිට එක එකව අහු වෙනවා. හරි? ඒ අහු වෙන එකට අනුව අපේ ඔළුවේ සුවඳක් දැනෙනවා අපිට. ඒක හරි අමුතු ෆීලින් එකක්. මේ බොක්ස් එකක් දැම්මම ඇතුළේ තියෙනවා එක එකව අහු වෙනවා. ඒක අපේ අතින් ඒක මිරිකනකොට හරිද මේක ඇතුළේ තියෙන එක මේ ස්පොන්ජ් වගේ තියෙන්නේ. ඇතුළේ වැනිලා සුවඳක් දැනෙන ඔළුවට. මම දන්නේ නැහැ ඒක වෙන්නේ කොහොමද කියලා සයන්ටිෆිකලි. ඒ වුණාට එහෙම සිද්ධ වෙනවා. විනාසයි. ඇත්තටම හාසි වෙන්නකෝ යා. නෑ මැරෙන්නේ නැහැ. මට බෑ. ආන්සි මම වීඩියෝ කරන්න. මෙතන හාසි වෙනවා. තියලා නෙන්නේ. කපුල ගන්න. ඔයා අත තියාගන්න ඔළුවට. ආස ගාන යනකොට ඒ වගේ තමයි ඉන්නේ. මොකක්ද කරන්නේ මේකේ? හාසි වෙන්න තනින්. හිල් කරන්නේ දන්නේ නැහැ. හරි හාසි. හාසි ස්විච් දාගන්න. Coins තියෙනවා බැරි මෙතන මේ. Coins තියෙනවා මෙතන මේ. coin එක ගන්නකෝ. ගන්නකෝ. තියෙනවද? තියෙනවද coin? නෑ. නෑ. මේ coins තියෙනවා රත් ගන්න හදන මේ coins ඔන්න. ඔන්න ගත්තා. Baik.
අර කැමරා දිහා බලන්න. තාත්ති බලන්න බලන්න. පොඩ්ඩක් දෙන්න. මේක පහම පින්තූර වදිනවා. Wow. ඒ පින්තූර අතන බේනවා. පින්තූර හොඳයි නම් නිල් පාට ගිහම සේව් වෙනවා. නැත්තම් වෙන එකක් ගන්න පුළුවන්. බලන්න ඇතුළ. ඇතුළ බලන්න ඕන. Ano yan? Narin. Makita ka. නිල් පාට එක. ඔව්. ඒකේ බොහොම මෙතන සේව් වෙනවා මේ. මෙතනින් ගන්න පුළුවන්. එතෙන් අල්ල ගන්න. I put this for you. ගලවන්න ඕන නම් කියන්න හොඳේ. වාට යන්න තියෙන ඇතුළට. ඇතුළෙන් බලන්න එකෙන් හොඳේ. Hi. Okay, it's okay. You're okay? Okay. What do you know again? It's okay? Okay. Oh. ඔන්න වතුරට. ඔන්න වතුරට. ඩකරුට දෙන්න. You want to try? අන්න අම්මියන් හදන්නේ මේ අම්මිය ඇතුළේ ඉන්න එක ඔගේ පේනවද? වැඩේ බලාගෙන. නවත්තන්න බෑ ඉවර වෙනවා. ඉතින් මේ සිනමා සිටි IMAX එක පිටිපස්සේ තමයි Museum of Science තියෙන්නේ. ඔයගොල්ලෝට මෙතෙන්ට එන්න පුළුවන්, බලන්න පුළුවන්. පට්ට එක්ස්පීරියන්ස් එක බුකරස් වල ගොඩක් කට්ටිය දන්නේ නැහැ මේක. ඉතින් ආයි ට්‍රැවලර්ස් එක දිගටම එකතු වෙලා ඉන්න මේ වගේ සුපිරි එක්ස්පීරියන්ස් බුකරස් සිටි එකේ තියෙන බලන්න යන දේ නැත්නම් මේ වගේ එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් සුපිරි දේවල් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නවා දිගටම. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම එකතු වෙලා ඉන්න ආයි ට්‍රැවලර්ස් එක. ඉතින් එහෙනම් අද වීඩියෝ එක මේ විදිහට ඉවර කරනවා. Claro,